සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔන්න අද ගෙනත් තියෙන්නේ මේ මැජික් සකුරා කියන ප්‍රොඩක්ට් එක. මේක මම දැකලා නැහැ කවුරුවත් රිවිව් කරනවා. ඉතින් මම හිතුවා මේක රිවිව් එකක් ඔයාලට කරන්න. ඉතින් මේක ඔයාලා දැකලත් ඇති සමහරට දැකලා නැතුවත් ඇති. පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ තියෙනවනේ මේ කාඩ්බෝඩ් වලින් හදපු ගහ. මෙන්න මේ වගේ ලස්සන මල් වලින් පිරුණ ගහක් වගේ වෙනවා කියලා කියන බෑ 24ක් ඇතුළත. වක්කාරී ක්‍රියාවලියක් කරාට පස්සේ අපි බලමු මොකක්ද වෙන්නේ. කොහොමද මේ විදිහට මේක වෙනස් වෙන්නේ කියලා. බලමු මේක අනිත් පැත්ත. මේ පැත්තේ තියෙන්නේ මේක ඇතුලේ තියෙන දේවල් සහ මේක කරන්නේ කොහොමද කියන ගැන විස්තරයක්. ඉතින් මේ ටිකත් බලලා අපි ඇතුලේ තියෙන දේවල් එළියට අරගෙනම බලමු. හරි මේ තියෙන්නේ මේක ඇතුලේ තිබ්බ බෝඩ් වලින් හදපු ගස. මේක පසල්ලක් වගේ හයි කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ පැකට් තුනක් තියෙනවා. මේක නිකන් වතුර වගේ තමයි පේන්නේ. හැබැයි මේක කිමිකල් එකක් වගේ. ඉතින් ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ විදිහේ ප්ලාස්ටික් ට්‍රේ එකක්. හරි. ඊට පස්සේ මේ ට්‍රේ එකේ මේ ගහ හයි කරගන්න තමයි තියෙන්නේ. ඔන්න අපි ගහ ට්‍රේ එකේ නම් හයි කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේ කෙමිකල් එක. නැත්නම් මේකට කියනවා මැජික් වෝටර් එක. මැජික් වෝටර් එක මේ ගහ තෙමෙන්න හොඳට දාගන්න තමයි ඕන. බලන්න මේක කොහොමද දාන්නේ කියලා. හොඳට ගහ තෙමෙන්න ඕන. චුට්ටක් වගේ තියෙන මේ පැකට් තුනම ඔක්කොම දාගන්න ඕනේ මෙන්න මේ විදිහට. මේ පැකට් වල තියෙන වතුර එක ගැන මම පොඩ්ඩක් හොයලා බැලුවට පස්සේ මේ පැකට් එකේම ගහලා තියෙනවා. හැබැයි මේක ශරීරයට අහිතකරතාවයක් නෑ කියලා. ඒ වගේම මම ඒ එකෙමුත් ඇහුවට පස්සේ එයාලා කිව්වේ මේක ශරීරයට කිසිම අහිතකරතාවයක් නෑ. හැබැයි පෙවෙන්න දෙන්න එපා. ගේ පතේ ගෑවුනට කිසි ප්‍රශ්නයක් නෑ කියලා තමයි මේක දාලා තිබ්බේ. හරි ඉතින් ඔන්න අපි මේ විදිහට ගහ සම්පූර්ණයෙන්ම තෙමලා ඉවරනාට පස්සේ තමයි අපිට බලාගෙන ඉඳීමේ කාලය තියෙන්නේ. මේ වලට පේන්නේ හරියටම පැකින් මේ ගාට වෙලා තියෙන දේ. චූටි සුදු පාට මල් පිපිල වගේ තියෙන නේද චුට්ට. මේ තියෙන්නේ පැය දෙකකින්. තත්ත්වය ගොඩක් වෙනස්ලා නේද? බලන්න කලින්ට වඩා සෑහෙන්න මල් පිපිල. වව් ලස්සන නිකන් හිම වගේනේ. හිම වැටිලා වගේනේ. ඉතින් මේ පැය දෙකකින් ඉතින් මෙහෙම යනකොට මේක පුරාම ලස්සනට මල් හැදිලා පට ලස්සනක් එයි. ඉතින් අපි බලමු මේ කොහොමද වෙන්නේ කියලා. ගොඩාක් ලං කරලා බැලුවොත් එන්නේ මේ වගේ තමයි තියෙන්නේ මේ මල මේ වෙලාවේ. ඉතින් බලමු අපි ඊළඟට මොකක්ද වෙන්නේ කියලා. වව්. ඇය පහකට පස්සේ තමයි මේ ඔයාලා දකින්නේ. බලන්නකෝ. අරට වඩා ගොඩාක් මල් හැදිලා නේද? ඉතින් පට්ටම ලස්සනයි. මාත් දිනවා සර්ප්‍රයිස් වුණා. ටික වෙනස් වෙනවා දැක්කට පස්සේ. මේ තියෙන්නේ පැය 6කට පස්සේ. කොහොමද ලස්සන? ඉතින්නේ. හැබැයි මට දැන් දැනුණ දෙයක් තමයි මේකේ හෙලවුණොත් එහෙම මල් හැලෙන ගතියක් එනවා. හෙලවෙන්න මේකේ මල් හැලෙනවා. ඉතින් බලවන්න නැතුව තමයි දැන් මම මේ කරකවන්නේ. අර මම හිතුවේ හයියට දීගෙන හයියට නෑ චුට්ටක් හෙලවුණ ගමන් කඩා වැටෙන වගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඔයාලා දකින්න පැය 11කට පස්සේ විදිය ධර්ම ගොඩක් වෙනස්. මල් පිපිල වගේ මල් නෙවෙයි. හැබැයි මල් පිපිල වගේ හැම අත්තකම වගේ මේ මල් පිපිල තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. තව පැය කිහිපයක් තියෙනවනේ. ඉතින් ඔය බලමු මොකද්ද වෙන්නේ කියලා. හැබැයි අර යට තිබ්බ වතුර ටික නම් වාෂ්ප වෙලා හරි ගහට උරාගෙන හරි මොන හරි වෙලා ඒ වතුර ටික නම් දැන් නැහැ. ඔන්න යාළුවනේ අවසාන ප්‍රතිඵලය. පැය 24කට පස්සේ මෙන්න මේ විදිහට තමයි අර මල් ඔක්කොම ටික පිපිලා දා සම්පූර්ණයෙන්ම පැය 24කට පස්සේ තියෙන විදිහ තමයි මේ ඔයාලට පේන්නේ. ඉතින් අර වගේම මල් අර හෙලවුනොත් ගොඩක් හෙලවුනොත් හැලෙනවා. ඒ වගේම තමයි අර තිබ්බ ලුක් එක අර ලස්සන අර පින්තූරේ තිබ්බ ඒ විදිහටම ඉතින් ලස්සනට තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට හිතුණා මේ මලක් කඩලා පොඩි කරලා බලන්න මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් නිකන් හිම වගේ නිකන් අමුතු මේකක් තමයි වෙන්නේ. ඒක නිකන් දිලිරයක් වගේද මන්දා. ඉතින් මොනවා වුණත් යාර හරි ලස්සන නිර්මාණයක්. හරි අමුතු සොයා ගැනීමක්. ඉතින් මේඩ් ඉන් චයිනානේ. ඉතින් හරිම ලස්සනයි. ඔන්න ඔය විදිහට අපේ වීඩියෝ එක අවසන් වෙනවා.
ඉතින් මොනහරි තිබොත් කමෙන්ට් අදදාන්න අදහසක්. ඉතින් අපි තවත් අලුත් වීඩියෝකින් හම්බිමු. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මට ලොකු උදව්වක් වෙයි ඒක. වීඩියෝ එකට like එකක් දාන්න තවත් කෙනෙක්ට බලන්න පුළුවන්. එහෙනම් ඉතින් තවත් වීඩියෝකින් හම්බෙමු. ඔයාලා හැමෝටම goodbye.